යාළුවනේ ඔන්න මම අද මගේ වඩේ කඩේ අරින්න හදන්නේ. හවසට අරින්නේ. දැන් මම පෙන්නන්නම් ඒක කොහොමද මම පුංචිවට හදාගත්තේ කියලා. ඔන්න යන්කෝ බලන්න මම කොහොමද මේක වෙනස් කරේ කියලා. ඔන්න මම අර ඇඳුම් එල්ලන ටිකේ ගලවලා දාලා මේ ඔන්න මෙතන දාගත්තා තේම හදන්න. මෙතන තමයි මම වඩේ බදින්නේ. ඔය ඊළඟට ඔන්න බලන්නකෝ මම මේසෙකුත් දාලා ඔන්න මේසයක් දාගත්තා. පොඩි කබඩ් එකකුත් ගත්තා. දැන් ඉතින් හවසට මම හදන්න පටන් ගන්නවා වඩේ. මෙන්න පාන් පිටි වඩේ හදන මිශ්‍රණය. ඒකත් දැන් පිපිගෙන එනවා. ඉතින් පරිප්පු වඩේ ටිකක් හදන්න මේ විදිහට පරිප්පු ටික පෙගෙන්න දාගත්තා. ඊට පස්සේ මේ අතරතුරේ ඔන්න පාන් පිටි වඩේ ටික මං බෙදගත්තා. මේ ලුණු මිරිසත් හදාගෙන ආවේ මේවා කපලා ලුණු මිරිස් ටිකක් දාන්න. ඊට පස්සේ පරිප්පු වඩේ ටිකත් හිමින් හිමින් බෙදලා ගත්තා. මේ තියෙන්නේ පරිප්පු වඩේ ටික රුපියල් 10ට, ඊට ටිකක් ලොකු එක රුපියල් 20ට. මේ තියෙන්නේ 10 වඩේ. ඔය විදිහට වඩේ ටික හදාගෙන මම ඒවා අර කබඩ් එකේ දාලා ඔන්න අලවි කරන්න පටන් ගත්තා. ඊට පස්සේ ඉතින් මම හුඟක් හවස් වෙනකම්ම මේ කබඩ් එකේ මේ විදිහට මේවා දාගෙන අලවි කරා. අද නම් පොඩ්ඩක් ඉතුරු වෙලා වගේ වෙනදට ඉතුරු වෙන්නේ නෑ.